ආයිබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube චැනල් එකට පිළිගන්නවා. 2025 උසස් පෙළ විභාගය පෙනී සිටි රිසාට් ආපු ළමයි කාට සුබ ආරංචියක් අරන් ඇවිල්ලා තියෙන්නේ අද විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳ විශේෂ නිවේදනයක් UGC විසින් නිකුත් කළ තිබෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්. දැන් අපි මේ විශේෂ නිවේදනයට පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීම ලබන 27 වෙනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා. එම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ බාර ගන්නා බවයි එහි උපසභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ අයදුම්පත් යොමු කිරීම සඳහා අයදුම්කරුවන්ට සති 3ක කාල සීමාවක් ලබා දෙන බවටයි. එමෙන්ම විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමේ උපදෙස් ඇතුළත් අත්පොත ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කරන බවට තමයි UGC විසින් පවසලා තියෙන්නේ. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවි